මම මේකත් තාම බොන්න අරන් දවස් 2යි. මම ඔයාලට මේකෙත් රිසල්ට් කියන්න. ඉස්සෙල්ලාම අරගත්ත එකේ මට ගොඩ රිසල්ට් තිබ්බා. මොකද මේ මගේ අර කකුල් වල මේ තුවාල කැරැල් තිබ්බා. මම පොඩි කාලේ මේ මවර කූඹි කාපුවාම මදුරු කාපුවාම මගේ අර ඇලර්ජි වෙලා විසර ගෙඩි වගේ දාලා ඒව අර කළු පාටට තුවාල කැරැල් තිබ්බා. මේ වෙනකන් කොච්චර බෙහෙත් කරත් ඒවට හරි ගියේ නැහැ. මේ දැන් මම අර ඉස්සලාම් බොන්න ගත්ත එකේ මගේ තුවාල කැරැල් ඔක්කොම වගේ 80%ක් විතර නැති වුණා. මේ ඊට පස්සේ මේ මූණ තිබ්බ ලප කැලල් හැම ඒ කියන්නේ ගොඩ අඩු වුණා. මූණ පැහැපත් වුණා. අර පිරිච්ච ගතියක් ආවා මූණට. එහෙම ගොඩ දේවල් වුණා. රිසල්ට් තිබ්බා ඒකෙන්. ඊට පස්සේ අර කොළ පාට ෆයිබර් එක බීවනේ මම. ඒකෙන් අර මගේ කොණ්ඩේ මේ සාරවත් ගතිය අඩු වෙලා තිබ්බේ. මේ පාඩම් කරනවා ඒ වැඩත් එක්ක මගේ අර කොණ්ඩේ ගොඩ යන්න අරගත්තා. මේ මම අර ෆයිබර් එක බොන්න ගත්තට පස්සේ මගේ කොණ්ඩේ අර දවසකට යන්න ඕන කොණ්ඩේ කෙස් ප්‍රමාණය අරුණම මේ ගොඩ කෙස් කැඩි කැඩි ගිය එක නතර වුණා. අගිසි පැලිලා තිබ්බ එක නතර වුණා. එතකොට මගේ ඇඟ අර දැන් මගේ මේ ගොඩ මහත නැහැ මගේ ඇඟ. ඒ වුණාට මට හිතුණා චුට්ටක් ඇඟ මේ තව අඩු වුණා නම් හොඳයි කියලා. ඒකටත් එක්කනේ මම ඔය මේ ෆයිබර් එක ගත්තේ. ඒකෙන් මගේ අර බඩ ටිකක් තිබ්බා. බඩ අඩු වුණා ඒකෙන්. කොණ්ඩේ මේ අර හොඳට කළු පාට වෙලා කොණ්ඩේ මගේ අර අගිස්සට වෙන්න මේ අඩුවෙන් තිබ්බේ. මේ ඒ ෆයිබර් එක බොන්න ගත්තට පස්සේ කොණ්ඩේ ඔක්කොම උඩින් ඉඳන් පල්ලෙහාට යනකම් එකම ගානට හැදුනා. අගිස්සි පැලිච්ච එක හරි ගියා. ඒ ෆයිබර් එකෙන් ගොඩක් රිසල්ට් හම්බුණා ෆයිබර් එකෙන්. දැන් මේක ගත්තේ මේ ග්ලූටපින්ක් එක. මේකෙනුත් මං හිතනවා අර දෙකින්ම වගේ හොඳ රිසල්ට් බේස් රිසල්ට් එකක් හම්බ වෙයි කියලා. මම එතකොට මේකේ රිසල්ට් එකත් මම ඔයාලට කියන්නම්. කොහොමත් සති 2කින් 3කින් විතර මට රිසල්ට් බලා ගන්න පුළුවන් වෙයිනේ මේකේ. එතකොට මම ඔයාලට කියන්නම් මේකේ කොහොමද කියලා රිසල්ට් එක.